මේ සැබෑයිතිකාරේ මන්නේ නෑ මම යකෝ උඹ කොහොමද මේක අප්පන්නේ අඩෝ වේ බොරු කියන්නේ මගේ ගස් ටික අනේ මේ මල්ලි මේ මෙතන මේ මනසිට ටෝක් ගන්න එපා අපේ ගස් ටික ඒ අනුහස් මේ වරේ මෝ බොරු කියනවා මේක මාර ගෙඩියක් වගේ පොල් ටික වේ හෙලෝ ගයිස් සාතුරු පියano ගේම් වයිබ් එක YouTube channel එකට ඉතින් අද මං ගෙනාවේ මාෆියා සිරීස් season 2 එකේ episode 2 ඉතින් අද මං කරන්න හිතාගෙන ඉන්නේ මම උඹලට කලින් වීඩියෝ එකේ ජොබ් පෙන්නුවා ඉතින් මම ඒ ජොබ් අද උඹලොත් එක්කම ඒ ජොබ් ටික මේව කරන්න තමයි යන්නේ කරලා බලන්න යන්නේ මම තාම එකක්වත් හරියට කරේ නෑ ඉතින් අපි කාලා වැඩේ පටන් ගමු ඉතින් උඹලේ මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ උඩ වැටේ ටැග් එක ඒ ටැග් එකෙන් ගිහලා බලන්න ඉතින් අපි මේ පැත්තට පොල් කඩන්න හරි ඉතින් පටන් ගත්ත කෙනෙක්ට ඉතින් මේව තමයි තියෙන ජොබ් ඉස්සරහට තියෙන තව හොඳ ටික මම ටික ඉස්සරහට දාන්නම් මාත් අන්න ඒව ටික දානගෙන ඉන්නේ මට ඒක කරන්න වෙලාවක් නැතුව ඉන්නේ ඒව රෙකෝඩ් එකක් කරන්න දාන්නම් අනිවාර්යෙන් ඉතින් පොඩ්ඩක් ෂෝට් කරලා තමයි දාන්න ඉන්නේ මොකද එතන මේ ලොකු වැඩක් කරන්න දෙන්නේ සීමිසේ වැඩක් නෙමෙයි කරන්න දෙන්නේ මොකද මේ හොරපොඩ නෙයි අපි මේ වත්තේ අයිතිකාරයෝ හරිද හොරපොල් කඩන්න එපා එහෙමද අපි මේ වත්තේ අයිතිකාරයෝ හොරපොල් කඩන්න එන්නේ මේ හරිද මේ අපි මේ හරි අමාරුවෙන් හොරපොල් කඩන්න මහත්තයායි ගොඩක් අය මෙතන හොරපොල් කඩනවා කියලා ආරංචි එක ගෙඩියක්වත් නැහැ අපි එනකොට මේ හොරපොල් කඩන උන් අල්ලගන්න තමයි ඉන්නේ මේක අපි කඩු හැම අරන් ඉන්නේ හොඳ හරි මහත්තයා නෑ මම මේ පොල් ගෙඩි තීදි කියලා බලන්න ආවේ ඉතින් ඒක තමයි යකෝ උඹ හොරපොල් කඩවන්න වෙලා තියන්නේ මේ හරි මහත්තයා මේ පොල් තියෙන හොඳයි නෑ කවන්න නෑ මේ පොල් ටිකක් දෙන්න ඕනේ නෑ ඒක අපේ එච්චරයි ආයෙත් හරි මහත්තයා හරි ඕ මහත්තයා පොල් ගහස්සරින් ගන්න ඕනේ අපි පොල් ගස් ටික ගැන බලා ගන්නම් හරිද පොල් ගස් ටික පොල් ගෙඩි දීද නෑ ඒ වැත්තකෙදි නෑ ඒ වැත්තකෙදි නෑ හරිද ඒ වැත්තේ මේ කොළ පාට ගෙඩි විතරයි තියෙන්නේ ඒ වැත්ත පාට වෙච්ච කොහොමදවත් නෑ හොඳේ මහත්තයෝ මේ නෑ අනේ මහත්තයෝ ඒ කඩපන් ඔය කඩපන් මහත්තයෝ කඩපන් මහත්තයෝ පොල් වෙන්න මහත්තයෝ පොල්ලට නෑ කවන්න නෑ ඔයා වද වෙන්න ඕනේ නෑ අපි අහුල ගන්නම් ඒ ටික අනේ මහත්තයෝ ඔයා පොල් පිළිබඳව වද වෙන්න ඕනේ නෑ අපි පොල් ටික ගැන බලාගන්න වතුරේම දාන ඔව් අපි වතුර පවර ඔක්කොම දාලා තියෙන හරි ඔයා යන්න ඔතන ඔයාලට වැඩක් නෑ මෙතන ඉඳලා මහත්තයෝ මම මේ පත්තරේ ඉන්නේ මම පොඩ්ඩක් මේ පොල් ගස් ටිකක් පෙන්නන්න ඕනේ පත්තරේ ඉඳලා කවන්න නෑ මහත්තයෝ මේ හරිද මේ අපේ වත්ත හරිද හරිද මේ වත්ත මහත්තයෝ අපේ හරිද මේ අනුහස් කියන මහත්තයයි මම මේ වත්ත බලාගන්නේ හරිද හරි මෙත් අයියක් දාගෙන මහත්තයද හරි මෙත් ටයියක් දාගෙන මහත්තයද මේ පොලක් හරි මහත්තයෝ පළු දෙකක් thank you මේ ඔයාට ඕනනම් පොල් කඩා ගන්න බෑ ඒක ඕනේ මේ පොල් පොලක් තියෙන අයියෝ මහත්තයෝ මේ පොල් ගෙඩිය ලස්සනයි පොල් ගෙඩිය ලස්සනයිද ඔව් මහත්තයෝ පොඩ්ඩක් ඉන්න ඒ වෙන්න හොර මහත්තේ අඩෝ වෙන්න හොරකම් එක බං මහත්තේ අසාධාරණයි නේ මේ වත්තේ පොල්වේ හරි ඉතින් මේක මගේ වත්ත කියාච්චිට හාන්න තෝ අනිත් එක අනුහස් මේ ඵලයක් මේ මගේ වත්ත හරිද මේ මහත්තයා මේ අහේ පොල් ඉන්න නෑනේ එහෙමයි මහත්තයෝ හරිද මේ පොල් ටික පොඩ්ඩක් කේස් වෙලා මේ පොඩ්ඩක් මැරෙන්න වගේ ඇවිල්ලා මේ පොල් දාලා පොඩ්ඩක් හැදෙන ගමන් තියෙන තාම නෑ බඩු එහෙමද මම පොඩ්ඩක් අර හරිය චෙක් කරලා බලන්නකෝ නෑ එහෙම මේ මහන්සි වෙන්න ඕනේ නෑ මහත්තයෝ අපි වැඩේ කරගන්න මේවනේ ඉතින් අපි එහෙම කට්ටිය නෙමෙයි අපි ඕන කෙනෙක්ට උදව්වක් කරන්න ලෑස්ති නෑ මහත්තයා මෙහෙමනේ මහත්තයෝ මහන්සි වෙන්න ඕනේ නෑ මේ ටික එමීට කරගෙන යනවා එහෙමද මේකට වතුරේ දාලා දන්නේ නේද පොඩ්ඩක් ඔව් මේ කණු දිගේ ඔක්කොම වතුර යන්නේ මේ වහින වෙලාවට මේ කණු දිග වතුර පිරෙනවා you know
මහත්තයා මේ පොල් හැම එකම කඩනවනේ මේ. ඔව් මේ අපි මේ දවස්වල හොරු ටිකක් ඇවිල්ලා ඉන්නවා මහත්තයෝ මේ උන් හොරු කඩනවා මේකේ. ඒකේ ඉන්නේ මේ අපි ඔක්කොම මේ ගෙඩි ටික සුද්ධ කරන මෙතන බලාගෙන ඉන්නේ කවුද මේ හොරපොල් කඩන්නේ යන්නේ කියලා මේ මහත්තයා හොරපොල් කඩන්නේ. දෙන්නේ මදිනේ. නෑ දෙන්නේ කැටි මේ මේකයි මේ ඔයත් හොරපොල් කඩන්නේ. නෑ මහත්තයා මම පත්තරේට මේ ගස් දෙන්න ආයේ පොල් ගස් දැකලා නෑ කියලා කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා. පත්තරේට කමෙන්ට් දාන්න පුළුවන්ද? ඒ නෑ පත්තරේට කමෙන්ට් දාන්න බෑ පත්තරේ මේ අර ආයේ මහත්තයා මේ ටික ලයිව් නෑ මොකුත් නෑ මේ අඩ පොලක් දවයි මහත්තලා පොල් කඩන්නේ එතකොට ඒව හැදෙන්න දෙන්නේ නැද්ද? හැදිච්ච ගමන් කඩනවා මහත්තයෝ. හේතුව මේ හොරු කට්ටියක් ඉන්නවනේ මහත්තයෝ. ඒක තමයි මාත් කඩලා උඹට දෙන්නම්කෝ අම්මුණු. නෑ මහත්තයා මහන්සි වෙන්න ඕනේ නෑ මහත්තයෝ. ඔයා ඉන්නකෝ පොඩ්ඩක් පැත්තකටලා. නෑ මහත්තයා මම බලන් ඉන්නවා රිදිවේ ලස්සන. නෑ ඔයා ගස් නගින්න එහෙම පහතෙන් මහන්සි වෙන්න එපා මහත්තයෝ. මේ අපි පළපුරුදු මිනිස්සු මහත්තයෝ. ඔයා වැරදිලා හරි වැටුනොත් එහෙනම් අපිනේ වගේ කියන්න ඕනේ. වත් අපේ. එහෙම නෑ මහත්තයෝ මම මේ අවුරුදු 20 පළපුරුද්දක් තියෙන මේ පොල් කඩලා. ඒ අනුහස පොල් කඩල් නෙමෙයි මේ පොල් කඩල් මේ ඔය මොකද්ද ගස් නගර. අනේ මේ මහත්තයෝ මේ ඔයාගේ අවුරුදු 20 අපි දන්නේ නැතුව මේ මහාචාර්ය මහත්තයාගේ වගේ අවුරුදු 20 ඇත්තේ ඔයාගේ. මම මහාචාර්ය මහත්තයා. ඕන්න උංගොල එක පොල් ගෙඩියක් දාලා තියන්න මම නැගලා කඩල වෙන්නන්න. නෑ එපා. නෑ එහෙම මහන්සි වෙන්න ඕනේ නෑ මහත්තයෝ. අපි පොටිය ගැන බලා ගන්නවා. එහෙම අවුලක් නැද්ද? මොකද්ද? එහෙම අවුලක් නැද්ද මහත්තයෝ? මහත්තයාගේ සිග්නල් පොඩ්ඩක් අවුල් වගේ. එහෙම අවුලක් නැද්ද මහත්තයෝ? මොකද්ද කොහොම අවුලක්ද? ඒ කියන්නේ නිකන් එහෙම පොල් කඩලා දෙන්නේ නැතුව නිකන් එහෙම සෙට් නෑනේ. කොහොමද දෙන්නේ නැත්තේ? නෑ ඉතින් එහෙම උදව් නොකර මිනිස්සුන්ට මිනිස්සුන්ට එහෙමනේ මහත්තයෝ. මේ දන්න කෙනා වැඩේ කරගන්න ඕනේ මහත්තයෝ. මේ නොදන්න අය පොඩ්ඩක් ඔය වැඩේට දාන්න භයානකයිනේ මහත්තයෝ. අණ්ඩක් එහෙ පොලක් මහත්තයා එක පොල් ගෙඩියක් පෙන්නන්න මං කඩලා වෙන්නන්න. නෑ මහත්තයෝ මෙහෙමනේ මහත්තයෝ. මහත්තයා මහන්සි වෙන්න ඕනේ නෑ මහත්තයෝ. හරිද? ඔව් ඇත්ත. මහත්තයාට ඕනනම් මේ අපේ කඩන හැම ගෙඩි 20කටම එක ගෙඩිය ගන්න දෙන්නම්. එහෙම නාවුල එහෙම සෙට් නෑනේ. කොමන් ඔයගොල්ලෝ උදව් කරගෙන ඉන්නේ අවුලන්නේ. මෙහෙමනේ මහත්තයෝ. දැන් ඔකනේ කේස් එක. දැන් මෙතන මහත්තයෝ කට්ටිය හොරපොල් කඩන්න එනවා. ඒක තමයි. එතකොට දැන් ඒගොල්ලෝ දැන් ඔගෝ ඉල්ලා කඩු වලින් දුණු වලින් අර වයින් මේ වයින් ගැහුවොත් එහෙම අපිට ඉතින් මොකුත් කරන්න බෑනේ මහත්තයෝ. ඇත්ත. ඔව් අපිට නම් මොකක් හරි ෂේප් එකක් දාගන්න පුළුවන්. හරිද? මහත්තයා මොකද්ද කරන්න කියන්නේ? එතකොට කියන්න මං අර මේ පොල් ගස් දැකලා නැති මේ ඇත්තටම මම දැකලා නැහැ පොල් ගස්. ඒක මම පොඩ්ඩක් බලන්න ආවේ මේ පැත්ත. වඩ පොටා ඒ යන්නේ එන්නක මහත්තයා පොඩ්ඩක් ආය දැන් මහත්තයෝ අඩු මහත්තයා එන්න දැන් මේ කොලේ බලන්න මහත්තයා මෙතනට මේ කොලේ බලන්න පොඩ්ඩේ මේ මෙතනට එන්න මේ කොලේ දිහා ඉන්න හරි හරි දැන් ඔයාලට පේන්න ඔය මොනවද මේ පොල් කොලයක් හරිද? පොල් කොලයක් හරිද? හරි මේ පොල් කොලේ මේ මං කිව්වේ ඔය යටතේ පොල් හරිද? හරිද? ඔතන මේ පොල් කොලේ ගෙදර තමයි තියෙයි වාට ඒ පොඩ්ඩක් කෙලින් යන්න බැරි ගතියක් දැක්කේ නෑ ගන්න කොහොම හරි මේ ඔය තියෙන පොල් කොලේ හොඳට බලා ගන්න ඕනේ. ඔය පත්තරයටත් වෙන්නන්න හරිද? ඔක මලානික වෙච්ච පොල් පොටේ ඒ අනුහස් පොඩ්ඩක් පොල් ලස්සන බලන්න වරින්. අහස් වරින් ගුඩ්. හරි මහත්තයා බය වෙන්න එපා. ඕගොල්ලෝ මෙතන මේක කර කර ඉන්න මම පොඩ්ඩක් බලන්න නම්ලනේ මහත්තයා. ඔලොල්ලේ. අනුහස් උඩට පොල් වරින්. ඒ ඵලයන් අරෝගේ පොල් ටික කඩාන් ඔයි.
එදේ මහත්තයෝ ඔයා කොහෙද යන්නේ අයියෝ මහත්තයෝ හදිස්සියිනේ මහත්තයෝ ඔයා දුවන්න එපා වැටුනොත් එහෙම තුවාල වෙනවනේ මහත්තයෝ නෑ මහත්තයෝ මේකනේ ඕංග නම් මම උඹලට පොඩි උදව්වක් කරන්න උඹලා පොල් ගෙඩි ටික දෙන්න මම විකුණලා ගෙනත් දෙන්න කැමතිද මහත්තයව කරේ ගෙනියන්න මහන්සි වෙන්න ඕනේ නෑනේ මහත්තයෝ එහෙමනා උලන්නේ මහත්තයෝ අපි මේවද මහත්තයෝ කරේ ඔයා ඉතින් අනිත් අයට සේව මොකද වැඩකාරයෙක් වගේ වෙන්න ඕනේ නෑනේ මහත්තයෝ මහත්තයා ඉතින් මොකද නම්බු නාම තියෙන මහත්තයෙක් what the fuck is this man අලුත් වෑන් එක නෝටි අරන් ආව් අලුත් වෑන් එක තව ටිකකින් නෝටි බෝයි අරන් අපි දැන් ටිකට කලින් වෑන් එකක් ගත්තා මේ වෙහිකල් එකෙන් ගත්තද හා උඹලා වෙහිකල් එකක් ගත්තද ඒ දැන් මොකද කියන්නේ ආව් ලෝ මෙයා තමයි ගන්න මෙයා තමයි සල්ලි තියන්නේ මන් දන්නේ මේ උඹලා වෙහිකල් ෂොප් එක කොතනද තියෙන කියලා දන්නවද මෙහෙමයි හරිද අපි නෝටි බෝයිකින් තමයි අපි වාහනේ ගත්තේ අපි අන්නෝතරයිස් විදියට වාහන ගන්න නැහැ හරිද මේ ඒක නෙමෙයි සීන් එක මේ අපි මේ හොර නෑ පොල් කඩලා තමයි අපි වාහනේ ගත්තේ යුනෝ හොර නෙමෙයි පොල් කඩලා යුනෝ හොරනේ නෑ නෑ හොර කෑල්ල නෑ ඒක පොඩ්ඩක් මේක මේ සබ්බයිතිකාරේ මන්නේ නෑ මම යකෝ උඹ කොහොමද මේක අප්පන්නේ අඩෝවේ හේ මේ මාරවල නෙමෙයි මගේ ගස් ටික අනේ මේ මල්ලි මේ මෙතන මේ මනසිට ටෝක් ගන්න එපා අපේ ගස් ටික ඒ අනුහස් මේ වරේ මෝ බොරු කියනවා මේක මාර ගෙඩියක් වගේ පොල් ටික වේ යකෝ මේ අඩෝ මේ අපේ පොල් ගස් ටිකට මෝ අයිතිවාසිකම් කියනවා ගහපන් මුට මගේ පොල් වේ මේ මෙතන එක් ඉන්නවා ඔතන එක්කෙනා ඉන්නේ මේක පීපී ඔන්නලා තිබුණා නම් උඹ ඉවරයි හරිද කටවකින් ඉඳපන් එකින්ද එහෙමද මල්ලි මේ තුවක්කු පෙන්වන්න ඕනේ නෑනේ තීද නෑ පෙන්වන්න ඕනේ නෑනේ නේ තුවක්කු පෙන්නලා මේ මෙතන ප්‍රශ්න ටික කරගන්න ඕනේ නෑනේ නේ මහත්තයෝ ඔව් නේද ඒකේ 47 එකක් ගත්තා ඔව් මේ මංගාව තියෙනවා මොකද්ද ඩිසර්ට් ඊගල් එක ඒනේ මහත්තයෝ මේ නම් මහත්තයෝ මම පත්තරෙත් දැන් ඉවර කරනවා නෑ මේ ඔයා මේ පොල් කඩන එක පිළිබඳව මහන්සි වෙන්න ඕනේ නෑ ඔයා මේ පැත්තෙන් එන්න එපා හරි මහත්තයෝ හරි මේ මොකද්ද මේකේ මේ ආදිවාසීකම තියෙන්නේ මට අවුලන්නේ මහත්තයෝ උඹලා බලාගන්න මොකක් මේකේ මේ සැබෑයිතිකරු මම අවුලන්නේ උඹලා බලාගන්න මේ මහත්තයෝ ඕගොල්ලෝ ඔයා දන්නවද මේ පොල් ගස් වල තියෙනවා පොඩි මැජික් එකක් එහෙනම් මේ පැත්තේ ආයේ පස් පාගල අහුනොත් හැම ගහන්නේ හරිද ඔය නිල් පාට ෂර්ට් එක දුඹුරු පාට කරලා කලිසම නැතුව ගෙදර යවන්නේ හොඳේ ඒකින්ද මේ පැත්තේ එන්න එපා හරිද දැන් ආයේ මේ පැත්තේ එන්න එපා ඔයා හරිද මේ අපි පොල් වත්ත ගැන බලා ගන්නම් හරිද හරි මේ යාළුවෝ ඉන්නවනම් යාළුවන්ටත් කියන්න ඕනනම් මෙතන මැරකල්ලියක් බහැලා ඉන්නවා කියලා මේ උන්ටත් ඇවිල්ලා ඕන සද්දයක් දාලා යන්න කියන්නේ උන්ට බයත් නෑ අපි හරිද දෙනවා කන පැලෙන්න ඔක්කොටම හරි එහෙනම් යන්න හරි ආයෙ එන්නේ නෑ මේ පැත්තේ පල පණුව පල පණුව පල ඒ අනුහස් වරි